දැන් යන්න එපා කොට කියන්නේ ඊට තමයි නැත්නම් මොකක්ද කරගන්න තියෙන්නේ මේ යන්න බා මේ අපිට කියන්න ඕන දැන් නායකතුමා මේ රනිල් වික්‍රමසිංහ මහත්මයා මේ වටිනාකම් කතා කරන්න තෝ ගියානේ නෑ වුණාට පිටු 10ක කට උත්තරයක් නම් දුන්නානේ කට සම්පේතුමා දන්න දේවල් තමයි අල්ලස් කොමුතුමේ දැනුම් දීම මත අද පැමිණියා පැය 3කට ආතන කාලයක් පිටු 10ක කට උත්තරයක් දුන්නා Taman දන්න ඔක්කොම කිව්වා නිල්ධාරිත් උතට සෝදශීලීව මේ සැලකුවා දැන් මේ කතාව විතරයි දැන් ගෙදර යනවා ඒකේ ලොකු අවුලක් නෑ වගේනේ මොන අවුලක්ද ඒ කියන්නේ මොකද මේ නාට්‍යයක්ද මෙතන උනේ ඒක මන් දන්නේ ඒක දන්නේ ඉතින් අල්ලස් කොමුතුමේ කැදුවම යන්න එපා ලොකින් ඉන්න බෑනේ නීතියට ගරු කරන්න ඕනනේ එච්චරයි ඒක දැන් නැවත ප්‍රකාශයක් කරයිද එතුමා ප්‍රකාශයක් කරා කිය කටුතරයක් මාධ්‍යයට මාධ්‍ය ප්‍රකාශයක් කරනවා මාධ්‍යයට ඒකත් මොකද ආන්නේ දැන් මෙහෙමනේ චාමර සම්පත් අත්අඩංගුවට ගත්තට පස්සේ රනිල් වික්‍රමසිංහ මහත්මයා ප්‍රකාශයක් කරානේ මම තමයි මේක කිව්වේ කියලා මෙහෙමනේ දැන් ගොඩක් අය රජ ආයතනය කරන්නේ මධ්‍යම ආණ්ඩුවෙන් සල්ලි දුන්නාම ඒක පාවිච්චි නොකර ෆික්ස් ඩිපොසිට් වල ස්ථිර තම්පත වල දා ගන්නවා ඊට පස්සේ අලුතෙන් නීතියක් ගෙන ආවා එහෙම කරන්න බෑ පීඩම් කරන්න නැත්නම් ඒ සල්ලි ආයි යවන්න ඕන කියලා ඒ ගැන පැහැදිලි කරන්න තමයි නායකතුමා කටුතරේ දුන්නේ ඕක ගැන දෙයක් නැවත කැඳවීමක් තියනවද නෑ නෑ ඒ කියන්නේ මේ චාමර සම්පත් බේර ගන්නද එහෙම ප්‍රකාශයක් කරලා දෙන්නේ නෑ සත්‍ය දැනගන්න එපේ හොඳයි නේද සත්‍ය ජය ගනීද සත්‍ය අපි දැනගන්න එපේ asianmirror.lk